ව්‍යාපාරයක් කරන මේ රටේ ඕනෑම කෙනෙක් හරේ මතක තියාගන්න ඕනේ අපි මේ සියලුම වැඩ කටයුතු කරන්නේ අපේ ආදරණීය සේවකයෝ. ඒ නිසා එයාලගේ දැනීමට හැකියාවට උනන්දුවට ඒකට සරලන පඩියක් හරියට ගෙවපුවාම බෝනසයක් දෙන එක රක්ෂණයක් ලබා දෙන එක අවුරුද්ද අන්තිමට අවුරුද්ද මැදදී එයාගේ උපන්දිනයට එහෙම අන්නේ ඒ සේවකයාගේ යහපත් මානසිකත්වය ගොඩනැගීමේ රහස තමයි මම ව්‍යාපාර දානමයක් කරාට මම ඉතාමත් සතුටෙන් කිසි ප්‍රශ්නයක් නැතුව මම ඉන්නේ. මම කිසිම ව්‍යාපාරකින් අලාභ ලබලා නැහැ. ව්‍යාපාරයක් අලාභ ලබලා ඒ පාඩු වෙලා ඒ විනාශ තත්ත්වයට පත් වෙන්න ඉස්සර තමුන්ට ඒ පිළිබඳව අර මම ඉස්සෙල්ලා කියපු අධ්‍යක්ෂක ව්‍යාපාරයේ තුලටම ගිහිල්ලා තමුන් හිටියෝ තමුන්ට තේරෙනවා මේ ව්‍යාපාරේ ගොඩ ගන්න පුළුවන්ද බැරිද. එතකොට කරන්න ඕනේ ලාභ අඩු වෙද්දී ඒ ව්‍යාපාරය නතර කරන්න. ඔබතුමා එහෙම නවත්තලා තියෙනවා. අනිවාර්යයෙන්